Hi guys, welcome back to Marambas Diaries. ඔන්න ඉතින් මාසයක් තිස්සේ ඩයට් කරලා බර 68 කරගෙන අද මම යන්නේ හොඳ කෑමකට. ඉතින් උදේ පාන්දරම මම McD එකේ මගේ ෆේවරිට්ම මෙනු එක සිලෙක්ට් කරගෙන බඩ පිරෙන්න රස වින්දා. especially ඔයගලන්ට කියන්න ඕන guys, මම මේ මෙනු එක කන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. කියන්නේ මං අද දවසේම කන දේවල් කන්න මම ගිය මාසේ මගේ චීට් ඩේ එක ඉවර කරලා සාමාන්‍යයෙන් චීට් ඩේ එකක් කරලා පහුවදාට හරිම අමාරුයි. මොකද මාසයක් තිස්සේ කන්න නැතුව ඉඳලා අපි එකපාර දවසක සම්පූර්ණයෙන් අපිට ආස කෑම හැමදේම කාලා ආයේ back to normal lifestyle එකට එන්න මාරම අමාරුයි. ඉතින් මේ මෙනු එක ඇත්තටම මට ගිය මාසේ චීට් ඩේ එකට පහුවදා ඔළුවට ආපු දේවල් ටිකක් තමයි. ඉතින් මම ඒක මගේ ෆෝන් එකේ නෝට්ස් වල නෝට් කරගෙන ඉඳලා මාසයක් බලාගෙන හිටියා මේ විදිහට රස විඳින්න. මොකද මට ටාගට් එකක් තිබ්බා. මට හැම මාසෙම ටාගට් එකක් තියෙනවා. දැන් මගේ ගිය මාසේ මගේ ටාගට් එක වෙලා තිබ්බේ මැයි අන්තිම වෙද්දි කොහම හරි මැයි මුල ටාගට් එක තිබ්බේ මැයි අන්තිම වෙද්දි 69ට මගේ බර ගෙන්නන්න. ඉතින් මං කොහම හරි ඒක කරා. කොහම හරි මං 68කට මගේ බර හදාගත්තා. දැන් මගේ ජූන් වල ටාගට් එක තියෙන්නේ බර කොහම හරි 65 64 65 අතරට ගෙන්න ගන්න. ඉතින් මං අනිවාර්යෙන් දන්නවා මට ඒක කරන්න පුළුවන් කියලා. මොකද මගේ හිත හයියයි, මගේ මයින්ඩ් එක all set for that. ඉතින් ඒ ඔක්කොම බලාපොරොත්තුත් එක්ක මම මාසෙට එකපාරක් අනිවාර්යෙන් චීට් ඩේ එකක් කරනවා. ඉතින් මම ඒ ගන්න මීල්ස් ටික හොඳටම රස විඳින්න පුළුවන් විදියට තමයි මම මගේ ඩේ එක ප්ලෑන් කරගන්නේ. මොකද මම වෙනද නැගිටින වෙලාවට උදේ 10ට 11ට නැගිටලා මං උදේ කෑම ගන්න ගියොත් මට මගේ ලන්ච් එක එන්ජොයි කරන්න බැරි වෙනවා. ඉතින් මම මගේ චීට් ඩේ එකට සාමාන්‍යයෙන් උදේම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යනවා. කොහොම හරි උදේ 7ත් 8ත් අතර. ඊට පස්සේ කොහොම හරි හොඳ රෙස්ට් එකක් අරගෙන දවල් 12ත් 1ත් අතර මම ලන්ච් එකට යනවා. ඊට පස්සේ හොඳට නිදාගෙන හොඳට නාගෙන ලස්සනට ඇඳගෙන කරගෙන මම මගේ ඩිනර් එක ගන්න යනවා. ඉතින් එහෙම තමයි මගේ චීට් ඩේ එක ගත වෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මම ලන්ච් එක, ඩිනර් එක, එතකොට ඩිසර්ට්ස් එහෙම මොනවද ගන්න කියලා. දිගටම වීඩියෝ එක බලන්නකෝ.
ඔන්න ඉතින් ලතා ලස්සන්ට ඇඳගෙන කරගෙන මේ ලංච් එක ගන්න තමයි යන්න ලෑස්ති වෙන්නේ. කොහොමද මේ ඩ්‍රෙස් එක? දාන්න බලන්න කමෙන්ට් එකක්. මේ ඩ්‍රෙස් එක guys ස්මෝල් සයිස් එකෙන් ගත්ත ඩ්‍රෙස් එකක්. ඇත්තට මේක ඇඟට ලස්සනට ෆිට වෙච්ච හින්දා මං අදිමති තව පාරක් දෙපාරක් තුන් පාරක් හිතන්න නැතුව මම ටක් ගාලා ගත්තා. මම මේකේ ප්‍රයිස් එකවත් බලන්න ගියේ නෑ. මොකද ඇඟ අඩු වුණාම හැදෙන එක පිස්සුවක් තමයි ඇඳු පිස්සුව. මේ තියෙන ඉතින් මං මගේ ඕඩර් එක ප්ලේස් කරන විදිය. හරිම එක්සයිටඩ්.
Lata is ready for the dinner. බලන්නකො මගේ outfit එක. මේකත් මම ගණන් ඉලව් බලන්න නැතුව දෙපාරක් හිතන්න නැතුව ගත්ත outfit එකක් guys. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ මොරොක්කන් බාත් එකකට. මං ඒක ඉවර කරලා ඔන්න දැන් අපේ නංගි මගේ කොණ්ඩේ ආය අලුතෙන් හදනවා. මොකද සම්පූර්ණයෙන් අපේ body එක ඒගොල්ලෝ wash කරලා clean කරනවා. ඒක ඇත්තටම හොඳ therapy එකක්. මොරොක්කන් බාත් එකක් කරලා නැත්තම් මම ඔයගලන්ට recommend කරනවා කරලා බලන්න කියලා. මොකද ඇත්තටම ඒක ඕගලන් ගෙවන ගානට ඇත්තටම worth it. I don't have regrets spending a lot for this මොකද්ද මේ treatment එකට. ඉතින් guys ඕගලන්ගොත් මෙහෙම නංගිව අවසනවා නේද? මේ තියෙන්නේ මගේ dinner එක. බලන්නකො මම කන විදිය. ඔව් ඉතින් මම seafood සවල රස විඳින ගමන් guys මං හිතුවා ඕගලන්ට චුට්ටක් කතා කරන්න. මොකද වීඩියෝ එකේ මුලේ ඉඳන් ඕගලන් දැක්කේ මං කන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි බර අඩු කරන ජර්නි එකක weight loss journey එකක ඉඳිද්දී අපිට හිතන වෙලාවට අපිට කන්න බෑ guys. mainly අපි අපේ mind එක fix කරගෙන mind controlling අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අපිට ඔළුව හදාගන්න බැරි නම් මේ game එකේ ඉන්න ඇත්තටම අමාරුයි. දැන් මට මුලින්ම තිබ්බ නැති දෙයක් තමයි මට මගේ ඔළුව, ඒ කියන්නේ මගේ mindset එක හරියට control කරගන්න බෑ. දකින කෑම කන්න හිතනවා. අපි කොච්චර මහන්සි වුණත් අපි කොච්චර diet කරත් එක පාට මොන හරි එළියෙන් ගෙනාවත් අපිට කන්න හිතෙන තත්ත්වයට අපිපත් වෙනවා. ඉතින් ඒ දේ අපි avoid කරගත්තොත් අපිට අපේ weight එක fluctuate වෙන්නේ නැති වෙන විදියට, ඒ කියන්නේ එකපාර අඩු වෙලා ආයි වේලක් කාලා ආයි කිලෝ එකක් දෙකක් වැඩි වෙලා ආයි ඒක අඩු කරගන්න අපි සතියක් විතර workout කරන්න ඕනේ. එහෙම fluctuations වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් එක හිතින් මේ weight loss journey එක අපිට මේ weight loss game එක කරගෙන යන්න. ඒක ඇත්තටම අමාරු නැහැ guys. සාමාන්‍යයෙන් මම මාසෙට එක cheat day එකක් තියාගන්නේ. මොකද කියලා කිව්වොත් මොකද ඔෆිස් එකට යන්න අපි උදේම හැරෙනවා. අපි හරියට මහන්සි වෙනවා. ඊට පස්සේ ඔෆිස් එකෙන් කෙලින්ම අපි gym එකට යනවා. gym එකට ගිහිල්ලා පැය 3-4ක් අපි සෙල්ලම් කරලා 10-11 වෙලා ගෙදර ඇවිල්ලා ඔයාලා පොඩ්ඩක් හිතන්න අපි දුරදිග හිතන්න නැතුව අපි කාලා ආයි පහවදාට අපේ බර කිලෝ එකක් වගේ වැඩි වුණොත් ඕගලන්ට මොකක්ද නේ හැංගීම? හැමෝම මගෙන් කමෙන්ට්ස් වලින් අහන ප්‍රශ්න තමයි අක්කි කොහොමද මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්නේ? අක්කි කොහොමද ඔයා ලස්සන උන්නේ? අක්කි කොහොමද ඔයා කෙට්ටුනේ? It's all about controlling yourself guys. මම ඕගලන්ට කොච්චර කිව්වත් ඕගලන්ට self control එකක් නැත්තම් මේක ඇත්තටම කරන්න අමාරුයි. ඉතින් මම ඕගලන්ට ආයෙ කියනවා ඕගලන්ට කන්න වමනාව එනවා. මයින්ඩ් එකෙන් සිග්නල් එක මොලේට දෙනවා. කන්න කොත්තු එකක් කන්න, chicken fried rice එකක් කන්න, mongolian rice එකක් කන්න, short eats මොන හරි කන්න, sweets කන්න කියලා ඔළුවට සිග්නල් එක දෙද්දි එවෙලේ පුළුවන් නම් ඕගලන් හොඳට වතුර ටිකක් බොන්න. එතකොට තමන්ගේ බඩ පිරුණට පස්සේ අර ඔළුවට ගිය සිග්නල් එක කියන්නේ ඔයා බඩගින්න ඉන්න ඕනම වෙලාවක ඔයාට මේ කොත්තුවක් කන්න ඕමනාවටම නෙමෙයි ඔළුවට යන්න සිග්නල් එක ඒ යන්නේ ඔයාට ආසම දේ කන්න. එතකොට එතන තියෙන කැලරි ප්‍රමාණය අපි කවුන්ට් කරන්නේ අපේ ආශාව ඉෂ්ට කරගන්න ඕනේ හින්දා. ඉතින් ඒකෙන් වෙන්නේ අපි කරපු හැමදේම වතුර යන එක. ඉතින් මම ඕගලන්ට ආයෙ කියන්නේ ඕගලන්ට බඩගින්නක්, ඕගලන්ට ක්‍රේවිං එකක් ආවොත් ඕගලන් ක්ෂණිකව පුළුවන් තරම් ලুকু වතුර ජොග්ගුවක් හරි අපි කියන්නේ ලুকু වතුර කප් එකක් හරි බෝටල් එකකට දාලා වතුර බොන්න. එතකොට guys ඕගලන්ගේ අර බඩ පිරුණට පස්සේ ඔළුවට අර කන්න කියලා ගිය සිග්නල් එක චූට්ටක් නියුට්‍රල් වෙනවා. කොහොම හරි ඕගලන්ට ඔය අමාරු දවස් ටික තමයි ඔය කෑම කන්ට්‍රෝල් කරන්න අමාරු දවස් උපරිම 2-3යි. trust me guys, මම විශ්වාස කරන්න ඕගලන් මම ඇත්තනම් ඕගලන් ඒක කරලා බලලා මම බොරු නෙමෙයි කියලා මට ඔප්පු කරන්න පුළුවන්. ඕගලන් ඕක කරොත් හරියට guys අපි කියමු දැන් ඔයා අද ඩයට් එක පටන් ගන්නවා. පටන් අරගෙන දවසක් 2-3ක් ඔයාට කන්නම හිතනවා. හරි දැන් මම උදේ ඉඳන් ඩයට් කරා කමක් නෑද? ෆ්‍රයිඩ් රයිස් චුට්ටක් කෑවට ෆ්‍රයිඩ් රයිස් හැඳි 2ක් කෑවට මහත් වෙන්නේ නෑනේ. නෑ ඒක නෙමෙයි වෙන්න ඕනේ. නෑ මම මේක අද කන්නේ නැහැ. මම මගේ ටාගට් එකට යනවා කියන තැන තමයි ගයිස් ඔයාලා ඉන්න ඕනේ. මම කියනවට අපි කියමු අද ඩයට් එක පටන් අරගෙන ඔයා වර්ක්අවුට් එකත් කරලා ඔයා හෙල්දි විදියට උදේ ඉඳන් හවස වෙනකන් කාලා බීලා අපි කියමු ඔයාට එක බ්‍රේකින් පොයින්ට් එකක් එනවා ඔයාට කන්න ඕන කියලා මොලේට සිග්නල් එක යන. ඒ වෙලේ හොඳට වතුර බීලා කොහොම හරි නිින්දට යන්න. ඕගලන්ට ඒක කරන්නම බැරි නම් TikTok එකේ ඔය මොන හරි ෆුඩ් මුක්බෑන්ග්ස් ඒ වගේ දෙයක් හරි බලලා පුළුවන් තරම් මයින්ඩ් එක කාම් කරගෙන නිින්දට යන්න. ඒ වගේ දවස්
දෙක තුනක් කරලා බලන්න. ඒ අතරතුර ඕගලන් ඩයට් එක කරන ගමන් දිනපතා ඕගලන්ගේ weight එක බලන්න. ඕගලන් ඩයට් එක හරියට කරනවා නම් ඕගලන්ගේ weight එක ග්‍රෑම් 100කින් 200කින් හරි අඩු වෙනවා. ඔය වගේ දවස් දෙක තුනක් එක දිගට ඩයට් එක කරගෙන ගියාම guys ඔය මොලේට මොන සිග්නල් ගියත් ඔය කිසිම සිග්නල් එකකට බෑ අපිව පාස් කරන්න. Trust the process guys. මං කියනවට කරලා බලන්න. මට කරලා මට ඔයගලන්ගේ results කියන්න. එහෙනම් guys මං කන එකත් බලාගෙන මගේ channel එකත් subscribe කරගෙන notification button එක click කරලා මගේ ඉස්සරහට එන vlogs ටික බලාගෙන යන්න. මම 65ට ලං වෙන්න කොහොමද කියලා ඔයගලන්ගේ ස්පන අපිටම බලා ගන්න පුළුවන්. එහෙනම් මං හැමෝටම ආදරේ guys. හැමෝටම තමන්ගේ weight loss journey එක කරගෙන යන්න මම wish කරනවා. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් ඉක්මනටම හම්බෙමු. bye bye.